පියාපස වතුර දැම්මා. බලන්න තියෙන බොංචි කොටුව. බොංචි ගොඩක් හදලා නැහැ. බොංචි යට කිලෝ එකක් විතර තමයි අපි හදලා තියෙන. මහ ගොඩක් හදලා නැහැ. මොකද කෝටු ප්‍රශ්නයම මේ තියෙන්නේ. කැරට් දාපු පැලවෙලා නැහැ. ඊට අමතරව මෙතන මේ මඩ වගුරේ වගේ තියෙන එකේ මම එහෙම මෙහෙන් දාලා තියෙනවා කරවිල මේ තියෙන කරවිල. මේ ටිකේ කැරට් තමයි දාලා තියෙන්නේ. බලමු ඒ ගොඩ මගේ හේනේ තියෙන අරක මේ ඒක යාලා හදලා තියෙන්නේ. පළා ටික හෙට තියෙනවා සුද්ධ කරන්න. මම ඔයාලට ඒකේ වීඩියෝ දාන්නම්. මේ ටික තමයි තියෙන්නේ. ඔයගේ පොඩි බෝග ඉතින් මොහොම තමයි කරගෙන යන්නේ. මම අපි හදපු වට්ටක්ක වැලේ ඔයාලට ගෙඩි පෙන්නන්න ඇතුලෙන් යන්න ඕනේ ඒකයි වැඩේ. ගෙඩි පෙන්නන්න පේන අඩු මේ ඉතින් පේනවනේ මේක ඇතුළ යන්න අමාරුනේ. වට්ටක්ක ගෙඩි පෙන්නන්න දැන් අර තියෙන පොඩි ගෙඩි තියෙන ලොකු ඒවා තිබුණා අපේ කඩන් විකුණවුවා. මේ කපන්න සිද්ධ වෙනවා මේ දේවල්. මේ අතු ටික කපන්න වෙනවා. මේ තියෙන පොඩි අත ගෙඩි සයිඩ් මේක තියෙනවා. මම උඩ පැත්තට ආවා ගයිස්. මේ තියෙන වට්ටක්ක ගෙඩියක් තියෙන මෙතන. අනිකල උඩ තියෙන්නේ. ඒකත් අපි වට්ටක්ක තිබිලා කඩන් ගියා. හිටින් දැන් උඩ මේ ටිකේ තියෙන වල්ටි ගලවන්න ඕන හිමීට ඉඳගෙන කැරට් වල බලමු. හිටනිද්දා ප්ලෑන් එකක් තියෙන හැපැත් එක ෆෘටක්. කියන්නේ අඳේට හරි වැඩ කරන්නේ හැපැත් එක. ඒක කැලේ වෙයිලා තියෙන්නේ. අර වලට පේනවා ගයිස් ඉස්සරහින් මුකුත් තියෙන එකක්. ඒක ගෙවල් ගාව එක්කෙනෙක්ගේ. ඒකත් එයා වැඩ කරන්න සූදානම්. බලමුකෝ. මම ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ පෙන්නන්නම්. ගයිස් කොහොම තමයි තත්ත්වේ. ඔය තියෙන බොංචි කොටුව. අපි ලස්සන වීඩියෝ ඉස්සරහට මම ගේන්නම් ඔයාලට. අර මම කිව්වේ හේන තියෙනවා අතේ. ඔයාලට පේනවා අඩුයි. ඒකත් මම ඔයාලට හෙට දාන්න හිතන හැම යනවා. ඒතර මම වීඩියෝස් ටිකක් දාන්නම් ඔයගොල්ලන්ට බලන්න. පොඩක් කැමති නම් බලලා ඔයාලා පොඩි හෙල්ප් එකක් දෙන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන්න දැන් අවුවයි හරි පොඩ අවුසර වැඩි. ඒක පැහැදිලිත් නැතුව ඉතින් සමහරට ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරේ. අපි මම ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝ දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එනවා. බයි.